මොකද කියන්නේ? සෙනසුරාදා දිනදර පොපිට නෑ. කවුද කියන්නේ? මම කියන්නේ. පොපිට නෑ. නෑ තමයි. එහෙම කොහමද? කොහොමද දාලා නෑ පොපිට නෑ. එහෙම බෑ. ඔයාට දැන් සිංහලෙන් කිව්වා. අනිත් දවස්වල ස්විච් එක ඔන් ඔෆ් කරන්න සෙනසුරාදා දිනදර පොපිට නෑ. මේ නෝනේ. එහෙම කොහමද නැති වෙන්නේ? ඔයාට මම කල්ලුත් කිව්වා. $1000 200ක ගානේ දාන්න. අඩඩ වලි දාගන්න එපා. සතිය දවස් පහේ පොපිට් කාපන් සෙනසුරාදා අපි මොන හරි මුලින් දෙන්නම් ටොපික් වරෙන්කෝ මගේ බෑග් එකේ දැනට ඩෙල්ටා රුපිය දෙකක් ඒක දෙන්න. ආවද මගේ පොපිට ඉල්ලන්න. ඵලයන්. ඔන්න ඔක ඩෙල්ටා රුපිය දෙයක් තියන්. සතිය දවස් පහේ දීලා සෙනසුරාදා දිනදර තියලා. ලන්සි බැලුම් පස්සෙන් එන ජිංගිරි බිල්ලියා දිගිරි දිල්ලියා ලන්සි උනත් හඬ පරදන රන්න කාපන් ඔක්කොම කාපන් රන්නල් මේදත් කාපන් මේලා පොඩ්ඩක් පිඟිල ඇත්ති රන්නල් මේ අවේ අරම් මිටියාල් මේදා ඕකේ ඕකේ coming කාපන් අප්පා කරවල ගඳ. අද වීඩියෝ ටික හොඳයි හැබැයි අවුලක් නැහැ උද්දිගේ නැගලා යන රුපියල් 2000ක් වටින එක බඩුවක්. එක බඩුවක් පෙන්නපන් අඩුම රුපියල් 2000ක් වටින බඩුවක් ඔක කඩේ. හා? මොකද යකෝ තෝ මන් දිහා බලන්න. මොකද මෝල්ද? අපි ආවයා නංගිට ගන්න මිසිස් පෙරේරාගේ නංගිට ගන්න. ඒකට වඩා ලොකු සෙනගක් ඉන්නවනේ. නංගිගේ පුකට ප්‍රශ්නයක් වෙයිද? නංගි වෙනුවෙන් මං ලොකු වෙනසක් කරනවා. තිරසයි උකුයි නිසා වැඩි පොප ගානක් හදන්න පුළුවන්. ඔව් ලොකු වෙනසකට නූලක්කාරය ගන්නෙම හොත්ති. අම්බ දීපන් මොකේ අම්මලාට යකෝ මට මේ හැන ගහන්නරෝ අපිට අම්බද අම්මට මේකට අයංක කාපිය දැන් අම්බ කාපිය තොට අපි දැන් අම්බ බොමද සරකසිප්පු විදරුවක් ඊයේ පෙරුවේ අනේ හොඳයි ගනේ මර කසිප්පු ටික ඇල්ල නිසා මැරෙන්න හදන කොල්ලෙක් නම් උඹ දෙපාරක්වත් හිතන්නේ නැතුව පුකවල දාගෙන හරි මැරියන්. මොකද තොපි වගේ අවුන් ජීවත් වුණොත් ඉතින් තොපෙන් ඉපදින ළමයි හින්දවත් කවදාවත් ලංකාව දියුණු කරන්න වෙන්නේ නැහැ. කොන්දේ පණ නැති කරගනින්, ධෛර්යය නැති කරගනින්. උඹට පුළුවන් මැරෙන්න. මැරුණට පස්සේ යම ලෝකේ ඉපදුනාට පස්සේ උඹ කොන්ද පණ නැති එකෙක් වගේ යම රජතුමා ඉස්සරහට ගිහිල්ලා කියපන් යම රජතුමනි මම මැරුණේ ලංකාව දියුණු කරන්න ඕන නිසා කියලා. ඊට පස්සේ යම රජතුමා උඹට කටු ගහේ උඩින්ම තනතුරක් දේවි. කවදක හරි ලංකාව දියුණුනහම උඹ පෘථුවියට හෙන්න කෑ ගහලා කියපන් මම මැරිච්ච නිසා තමයි ලංකාව දියුණුනේ කියලා. ඔව් උඹට පුළුවන් පඟර නැටෙක් වගේ මැරිලා යන්න. උඹට පුළුවන් ඒ විදිහටම මැරෙන්න. කෑලි නිසා ජීවිතේ නැති කරගන්න තොපිට උතුරන්නර වෙන්න ඕන. ඕ කියන කතාව යම් කිසි තැන්වල ඇත්ත නැද්ද නෙවෙයි. හරිද? කොල්ලොත් එක කෙල්ලොත් එක. මැරෙන්න හදන උනා මැරෙන්න හදින්නෙම මැරියා. තොපි ඉන්න තැනටත් රෙන පොළවටත් බරක්. ඒ නිසා මන්නම් කියන්නේ මැරියා. සහ කෙලෝගෙන ඉවර වෙලා කෙල්ලෝ එහෙම වැඩේ දී ගත්තයින් පස්සෙත් අයිත් මැරෙන්න හදන්නේ පො තොපේ මූටකමට නේ තොපේ මුලින් දුන්නේ. අර මිනිහට දෙන්න ඕනේ කුඩට දුන්නම ඌ ගාන උයා. කොහෙද මොළතද වෙලා නැති නේ නිසා ඒව කරගත්තයින් පස්සේ පුරුවට මැරෙන්න හදන්නේ. නෝනත් කවන්නේ. ඒක විඳවන්න තියෙන ඒවා විඳවලා ඉදිරි ගමන හදා ගන්න අයිත් ගොංකම් කරන්න. අනේ ඵලය යන කවුද දැන් කිව්වේ කැම්පස් යනවා කියලා මේ මායිසිතු මිනිහ ඔට්ටුවක් අල්ලලා තියෙන. හරිද? උඹයි මායිත් ඔට්ටුවක් අල්ලමුද? මං කැම්පස් ගියේ උඹ මට 200 ෆින්ගර් ප්‍රින්ට් එකක් අරන් දෙන්න ඕනේ. හරිද? මං කැම්පස් ගියේ නැති වුණොත් උඹ මට 200 ෆින්ගර් ප්‍රින්ට් එකක් අරන් දෙන්න ඕනේ. හරිද? මං කැම්පස් ගියොත් මං වාට අරන් දෙනවා 200 ෆින්ගර් ප්‍රින්ට් එක. ඔක තමයි මේ මගේ සිතු මිනිහගේ ඩීල් එක. මොකද්ද? ඒක කියන්නේ මේ ඔට්ටුව. මට ඒ නම අමතක වුණා බා. ඒ පොඩ්ඩයිද මොකද්ද ඒ නම? ෆින්ගර්ස් නේද? ෆින්ගර් ප්‍රින්ට් නෙමෙයි. මොකක්ද ෆින්ගර් ප්‍රින්ට් දාගෙන බෑනේ? ෆින්ගර්ස් නේ? මට සිරාවට නම අමතක වුණා බා.
රෙද්ද කඩනකොට මයිල් පේනවා මයිල් ගලවනකොට ඇටේ පේනවා ඇටේ ගලවනකොට පොල්ල පේනවා රෑම ජාතිය ඒකනේ මම මේ යුරේනේ ඒක කියන ලස්සනයි නේද බං actually පේනවා පොල් පේනවා අය මයිල් පේනවා පොල් පේනවා හරි ආසයි ඔය ඒක කියවලා අය අලංකාර මාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී අලංකාර බෙරවාදනයක් ඉදිරිපත් කිරීමද විශේෂයෙන් කැපී පෙනුණා. කරන්න බොනවද බොන්නේ ජීවිතේට බීලා නෑ මම කටේවත් මේ අරක්කු බුදක් තියන දෙන්නද අපෝ ජීවිතේට කොටයක් ගහනවද ගාම්බන් ආයේ ගහපන් අපෝ ජීවිතේට ගහන කමන් නෑ බීපන් ඔබ බොනවා බීපන් මම කනවල එකෙප්පන් ගහපන් සල්ලිත් දෙන්න උඹ ගහපන් ඩොඩ මෙහෙට කරලා ගහපන් කමන් නෑ ගහම්බන් වරි දුරටපන් වැදුනද නෑනේ ඔම ගහ කමන්න ඔම ගහ හරි පොඩ හිටින්න ගන්න පොඩ්ඩක් හිටින්න ඔම ගහ හරි ඔම ගහ උන්දේ මූඩි ඕනේ ඔම ගහ හලාගෙන පොඩ හිට කළ වල බදී විදුරේ හරිනේ අනේ ඵලය යන කවුද දැන් කිව්වේ කැම්පස් යනවා කියලා මේ මායිසිතුමිනි ඔට්ටුවක් අල්ලලා තියෙන. හරිද? උඹයි මායිත් ඔට්ටුවක් අල්ලමුද? මං කැම්පස් ගියේ උඹ මට 200 ෆින්ගර්ප්‍රින්ට් එකක් අරන් දෙන්න ඕනේ. හරිද? මං කැම්පස් ගියේ නැති වුණොත් උඹ මට 200 ෆින්ගර්ප්‍රින්ට් එකක් අරන් දෙන්න ඕනේ. හරිද? මං කැම්පස් ගියොත් මං වාට අරන් දෙනවා 200 ෆින්ගර්ප්‍රින්ට් එක. ඔක තමයි මේ මගේ සිතුමිනිගේ ඩීල් එක. මොකද්ද? ඒක කියන්නේ මේ ඔට්ටුව. මට ඒ නම අමතක වුණා බා. ඒ මුඩේ ඉතින් මොකද්ද ඒක නම? ෆින්ගර්ස් නේද? ෆින්ගර් ප්‍රින්ට් නෙමෙයි. මොකක් ෆින්ගර් ප්‍රින්ට් නා වෙන්න බෑනේ. ෆින්ගර්ස් නේ? මට සිරාවරව නම අමතක වුණා බා. කිනෙල්. මේක ෆින්ගර් තමයි. එයාව චැට් එකට අල්ල ගන්න විදිහ කල්පනා කරන මම හුක සුදු දැහුවා නම් හරි කෙලිම හුකේ ෆොටෝ එකක් දාලා ප්‍රයිස් ලිස්ට් එකත් උඹට ආවයින් පස්සේ තවත් හරි ඔය උඹට කෙලිම ගාන